අද අපි කතා කරන්න යන්නේ පුතේ ඇමරිකාවේ මධ්‍යම ආණ්ඩුව සතු බලතල. ඇමරිකාවේ මධ්‍යම ආණ්ඩුව සතු බලතල මොනවද කියලා ඔයාලට පසුගිය ප්‍රශ්න පත්‍රවල ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ සැරේත් එන්න පුළුවන්. ඉතින් ඒ ප්‍රශ්නෙම නැවත මේ සැරේ ආවොත් පිළිතුරු ලියන්නේ කොහොමද කියලා තමයි අද අපි සාකච්ඡා කරන්න යන්නේ. මෙතනදී අපි හැඳින්වීම අන්තර්ගතය සහ නිගමනය කියන කොටස් තුන යටතේ තමයි සාකච්ඡා කරන්නේ. මතක තියාගන්න ඇමරිකානු ආණ්ඩු ක්‍රමය කියලා කියන්නේ විශාල මාතෘකාවක්. හැබැයි අපි අද කතා කරන්නේ මේ ප්‍රශ්නට අදාළව පිළිතුරු ලියන්නේ කොහොමද කියලා. හරි. හැඳින්වීමේදී අපි පුතේ මුලින්ම කියනවා පුංචි කරුණු ටිකක් වැදගත් වෙන ඇමරිකාවේ ආණ්ඩු ක්‍රමය බලාත්මක වෙන්න පටන් ගත්තේ පුතේ 1789 ඉඳලා. ඊට කලින් සකස් කරලා තිබුණත් මුලින්ම බලාත්මක වෙන්න පටන් ගත්තේ 1789 වර්ෂයේ ඉඳලා. ඒ වගේම ඇමරිකානු ආණ්ඩු ක්‍රමය පුතේ සංධීය ආණ්ඩු ක්‍රමයක්. ඇමරිකානු ආණ්ඩු ක්‍රමය මොන ආණ්ඩු ක්‍රමයක්ද? සංධි ආණ්ඩු ක්‍රමයක්. ඒ වගේම ලිඛිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තමයි ඇමරිකාවේ තියෙන්නේ. ඒ වගේම අනම්‍ය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තමයි ඇමරිකාවේ තියෙන්නේ. සහ මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත රාජ්‍ය කීයක්ද පුතේ සමන්විත වෙන්නේ? ප්‍රාන්ත රාජ්‍ය 50කින් සමන්විත රාජ්‍යයක් විදිහට අපිට ඇමරිකාව හඳුන්වලා දෙන්න පුළුවන්. මොකක්ද අපි හැඳින්වීමේදී කියන්නේ? ඇමරිකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වර්තමානයේ තියෙන එක මුලින්ම බලාත්මක වෙන්න පටන් ගත්තේ 1789. කියන්නේ අපි කියන ලෝකයේ පළවෙනි ලිඛිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ඒ වගේම ඇමරිකාව සංධීය ආණ්ඩු ක්‍රමයක්, ඒ වගේම ඇමරිකාව ලිඛිත ආණ්ඩු ක්‍රමයක්, ඒ වගේම ඇමරිකාව අනම්‍ය ආණ්ඩු ක්‍රමයක්. අපි කියන්නේ මොකද ඒකට අනම්‍ය ආණ්ඩු ක්‍රමයක් කියලා? ඇමරිකාවේ ව්‍යවස්ථාව වෙනස් කරන්න මධ්‍ය සහ ප්‍රාන්ත දෙකේම අනුමැතිය ඕන. අපි විස්තර ගොඩක් මෙතන කියන්නේ නැහැ. මොකද ඒවා මේ ප්‍රශ්නට අදාළව එච්චර වැදගත් දේවල් නෙවෙයි. හින්දා අපි ඒවා හැඳින්වීමට දානවා කෙටියෙන්. සහ ඒ අනුව මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත 50කින් සමන්විත ආණ්ඩු ක්‍රමයක් තමයි ඇමරිකානු ආණ්ඩු ක්‍රමය කියලා කියන්නේ. ඊට පස්සේ අපි එනවා ඇමරිකාවේ මධ්‍යම ආණ්ඩුව සතු බලතල ගැන කතා කරන්න. අපි මෙතනදි කියනවා පුතේ ඇමරිකානු ආණ්ඩු ක්‍රමය කොහොමද බලතල බෙදලා තියෙන්නේ කියලා. මොකද මේකට පිළිතුරු ලියනකොට ඒ ගැන අවබෝධයක් අනිවාර්යෙන්ම තියෙන්න ඕන. අපි මෙතනදි කියනවා ඇමරිකානු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මධ්‍යම ආණ්ඩුවට දීලා තියෙනවා පුතේ මධ්‍යම ආණ්ඩුවට ප්‍රකාශිත බලතල දීලා තියෙනවා සහ ව්‍යංග බලතල දීලා තියෙනවා. මොනවද මේ ප්‍රකාශිත සහ ව්‍යංග බලතල කියන්නේ? අපි ඉස්සරහට කතා කරමු. මධ්‍යම ආණ්ඩුවට ප්‍රකාශිත සහ ව්‍යංග බලතල දී තියෙනවා. ඒ කියන්නේ මධ්‍යම ආණ්ඩුවට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් වෙනම බලතල ටිකක් දීලා තියෙනවා. මෙන්න මේවා තමයි මධ්‍යම ආණ්ඩුවේ බලතල කියලා. ඒ බලතල වලට අමතරව ඒ බලතල ක්‍රියාත්මක කරන්න අවශ්‍ය අවශේෂ බලතල තියෙනවානේ. යම්කිසි අපි හිතමු මොකක් හරි මූල්‍ය පාලනය සම්බන්ධව බලයක් තියෙනවා කියලා. මූල්‍ය පාලනයේදී පුතේ එතනට ඒ අදාළ ප්‍රොසෙස් එකට එන්න තව ක්‍රියාවලියක් තියෙනවානේ. ඒ ක්‍රියාවලියට අදාළ සියලුම බලතල තමයි මේ ව්‍යංග බලතල කියන්නේ. ඒ අනුව ප්‍රකාශිත බලතල හම්බ වෙනවා සහ ව්‍යංග බලතල හම්බ වෙනවා. ප්‍රාන්තවලට හම්බ වෙන්නේ පුතේ මධ්‍යම ආණ්ඩුවට ලබා නොදුන් බලතල සහ ප්‍රාන්තවලට තහනම් නොකළ බලතල. දැන් මධ්‍යම ආණ්ඩුවට බලතල ප්‍රමාණයක් දීලා තියෙනවානේ. ඒ අනුව ඒවට අදාළ ව්‍යංග බලතලක් තියෙනවා. ඒ අදාළ නැති මධ්‍යම ආණ්ඩුවට දක්වලා නැති බලතල තමයි ප්‍රාන්තවලට හම්බ වෙන්නේ. හැබැයි ඒ ඔක්කොම බලතල හම්බ වෙන්නේ නැහැ. මොකද ප්‍රාන්තවලට තහනම් කරපු බලතල තියෙනවා. අන්න ඒවා ප්‍රාන්තවලට හම්බ වෙන්නේ නැහැ. ඔය තමයි ප්‍රාන්තවලට හම්බ වෙන්නේ. ඊට අමතරව මේ දෙගොල්ලම ක්‍රියාත්මක කරන සමගාමී බලතල දීලා තියෙනවා. දෙගොල්ලම ක්‍රියාත්මක කරන සමගාමී බලතල දීලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි පුතේ බලතල බෙදීම කරලා තියෙන්නේ. ප්‍රකාශිතව දක්වලා තියෙන්නේ මධ්‍යම ආණ්ඩුවේ බලතල ව්‍යවස්ථාව තුළ. මේ මධ්‍යම ආණ්ඩුවට දීලා නැති ඒවා තමයි ප්‍රාන්තවලට ලබා දීලා තියෙන්නේ. මේ ගැන කතා කරනකොට අපි කියනවා මධ්‍යම ආණ්ඩුවේ බලතල ගැන කතා කරනකොට මුලින්ම අපි ප්‍රකාශිත බලතල මොනවද කියලා කතා කරනවා. ඒ අනුව ව්‍යංගව හම්බ වෙන බලතල මොනවද කියලා අපි කතා කරනවා. ඊට අමතරව සාම්ප්‍රදායිකව මධ්‍යම ආණ්ඩුවකට හම්බ වෙන බලතල ටිකක් තියෙනවා. ඒ බලතල මොනවද කියලා කතා කරනවා. මොනවද පුතේ මධ්‍යම ආණ්ඩුවට මේ ප්‍රකාශිතව හම්බ වෙන බලතල? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පළවෙනි වගන්තියේ 8 වෙනි කොටසින් මධ්‍යම ආණ්ඩුවට තියෙනවා කියලා ප්‍රකාශිතව බලතල කීපයක් දක්වලා තියෙනවා පුතේ. මේ බලතල රටේ වැදගත්ම බලතල ටික. මොනවද මේ බලතල? අපි කීපයක් ලියමු. බදු සම්බන්ධව බලතල තියෙනවා. ඊට අමතරව ණය ලබා ගැනීම, ණය ගෙවීම සම්බන්ධව බලතල තියෙනවා. තව මොනවද? වෙළඳාම සම්බන්ධව බලතල තියෙනවා. වෙළඳාම ගැන කතා කරනකොට පුතේ අන්තර්ජාතික වෙළඳාම් කරන්න පුළුවන්.
ප්‍රාන්තත් එක්ක වෙළඳාම කරන්න පුළුවන්, ස්වදේශිකයන් එක්ක වෙළඳාම කරන්න පුළුවන්. වෙළඳාම සම්බන්ධව බලතල තියෙනවා. මුදල් අච්චු ගැසීම සම්බන්ධව බලතල ප්‍රමාණයක් මධ්‍යම ආණ්ඩුවට තියෙනවා. තව තියෙනවා පුතේ මුදල් සම්බන්ධව කෙනෙක් වැරදි කරලා තියෙනවා නම් ඒ වැරදි සම්බන්ධව නීති සකස් කිරීමේ බලය මධ්‍යම ආණ්ඩුවට තියෙනවා. තව තැපැල් කාර්යාල ඇති කිරීමේ බලය තියෙනවා. එතනින් එහාට ගිහලා නව නිපැයුම් සම්බන්ධව අදාළ විධිවිධානය දීමේ බලය තියෙන්නේ මධ්‍යම ආණ්ඩුවට. ඊට අමතරව ප්‍රධාන වශයෙන් කියනවා යුද්ධ ප්‍රකාශ කිරීමේ බලය තියෙනවා. තව මොනවද? හමුදාවක් තියාගන්න පුළුවන්. නාවික හමුදාවක් තියාගන්න පුළුවන්. මුහුදේදී කරන වැරදි සම්බන්ධව ඒවා අර්ථ නිරූපණය කරමින් නීති සකස් කරන්න පුළුවන්. මේ වගේ අර වැදගත් මාංශ දැන් ඔයාලට පේනවා පුතේ වෙනදාම වැදගත් දෙයක්. මුදල් වැදගත් දෙයක්. ඊට අමතරව යුද්ධය වැදගත් දෙයක්. හමුදාව සම්බන්ධ බලතල වැදගත් දේවල්. ඒ වගේම නීති සකස් කිරීම වැදගත් දේවල්. මේ වගේ ප්‍රධානම වැදගත්ම බලතල ටික පුතේ මධ්‍යම ආණ්ඩුවට ලබා දීලා තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්. පළවෙනි වගන්තිය 8 වෙනි කොටසෙන් තමයි දීලා තියෙන්නේ. මොනවද? අපි වැදගත්ම දේවල් ටිකක් තමයි ලියාගත්තේ. ඊට අමතරව තව තියෙනවා. අපි වැදගත්ම දේවල් ටිකක් තමයි මෙතන ලියාගත්තේ. බදු සම්බන්ධ බලතල, වෙළඳාම සම්බන්ධ බලතල, මුදල් අච්චු ගැසීම, මුදල් සම්බන්ධයෙන් වැරදි කිරීම සම්බන්ධව අර්ථ නිරූපණය කිරීමේ නීති සකස් කිරීමේ බලය තියෙනවා. තැපැල් කාර්යාල, නව නිපැයුම් සම්බන්ධව නීති සකස් කිරීම, යුද්ධය ප්‍රකාශ කිරීම, හමුදාවක් තියාගන්න එක, නාවික හමුදාවක් තබා ගන්න එක, මුහුදේදී කරපු වැරදි අර්ථකථනය කරමින් නීති සකස් කරන එක වගේ වැදගත්ම බලතල මධ්‍යම ආණ්ඩුවට ප්‍රකාශිතව දීලා තියෙනවා පුතේ. ඔය තමයි ප්‍රකාශිතව දීලා තියෙන බලතල. මේ ප්‍රකාශිතව දීලා තියෙන බලතල වලට අමතරව මේ ප්‍රකාශිත බලතල ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ව්‍යංග බලතල ප්‍රමාණයකුත් හම්බ වෙනවා මධ්‍යම ආණ්ඩුවට. අපි කලින් කතා කරා මේ දීලා තියෙන බලතල පුතේ දැන් හිතන්න වෙළඳාම කියලා. දැන් වෙළඳාම කරනකොට නිෂ්පාදනය කරන්න ඕන, ප්‍රවාහනය කරන්න ඕන. මේ සම්බන්ධව ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒ ප්‍රොසෙස් එකටම අදාළ බලතල මධ්‍යම ආණ්ඩුවට තියෙනවා. මේ විදිහට ව්‍යංගව හම්බ වෙන බලතල ටිකක් අපි කතා කරමු. ව්‍යංගව හම්බ වෙන බලතල තමයි ප්‍රාන්ත මිලදී ගැනීම කරන්නේ කවුද? මධ්‍යම ආණ්ඩුව. ප්‍රාන්ත මිලදී ගැනීම කරන්නේ මධ්‍යම ආණ්ඩුව. ඊට අමතරව ආගමන පාලනය තව මොනවද හම්බෙන්නේ? මහා බැංකුවක් ඉදිකරන එක, මහා මාර්ග සම්බන්ධව බලතල මධ්‍යම ආණ්ඩුවට හම්බෙනවා. ප්‍රාන්ත මිලදී ගැනීම හම්බෙන්නේ මධ්‍යම ආණ්ඩුවට. දැන් ඔයාලා දන්නවත් ඇති, නොදන්නවත් ඇති. ඇමරිකාවේ මේ ඇලස්කා කියලා ප්‍රාන්තයක් තියෙනවානේ. මේ ඇලස්කා හරිම ලස්සන ප්‍රාන්තයක්. මේ ඇලස්කාව රුසියාවට අයිති වෙලා තිබ්බ බිම් කොටසක්. රුසියාවට අයිති වෙලා තිබ්බ බිම් කොටසක් තමයි ඇමරිකාව මිලදී අරගෙන තියෙන්නේ. මිලදී ගන්නකොට ඇමරිකාවේ ජනතාව ඒ වෙනකොට මේකට එච්චර කැමැත්තක් තිබෙන්නේ නැහැ. මොකද මේ මිනිස්සු විශ්වාස කරා කිසිම වටිනාකමක් නැති භූමියකට මෙච්චර මුදලක් වියදම් කළා ඇයි අපි මිලදී ගන්නෙ? අපේ ආණ්ඩුව මිලදී ගන්න කියලා. නමුත් පස්සේ මිලදී ගත්තට පස්සේ තමයි තහවුරුනේ බොහොම වටිනා ඛනිජ සම්පත් තියෙන භූමියක් තමයි ඇලස්කාවට අයිති වෙන්නේ කියලා. ඒ විදිහට ප්‍රාන්ත මිලදී ගැනීමේ බලය මධ්‍යම ආණ්ඩුවට ව්‍යංගව හම්බ වෙන බලයක්. ආගමන පාලනය කරන්න පුළුවන්. තාමනවද? මහා බැංකුවක් ඉදිකිරීම. මහා මාර්ග සම්බන්ධව බලතල. දැන් ප්‍රවාහනය මහා මාර්ග වගේ බලතල හම්බ වෙන්නේ පුතේ. දැන් වෙළඳාම කරන්න නම් අනිවාර්යෙන්ම මේ බඩු ප්‍රවාහනය කරන්න ඕන. ඒකට අදාළ හොඳ මහා මාර්ග පද්ධතියක් තියෙන්න ඕන. ඒ නිසා මෙන්න මේ වගේ බලතල ව්‍යංගව හම්බ වෙනවා. දැන් අපි කතා කළා ප්‍රකාශිතව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පළවෙනි වගන්තිය 8 වෙනි කොටසෙන් හම්බ වෙනවා මධ්‍යම ආණ්ඩුවට බලතල. ඊට අමතරව ඒ බලතල ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ව්‍යංග බලතලත් හම්බ වෙනවා. මීට අමතරව පුතේ සාම්ප්‍රදායිකව සාමාන්‍ය රටක මධ්‍යම ආණ්ඩුවකට හම්බ වෙන සංක්‍රමණ පාලනය, විදේශ කටයුතු වගේ බලතලත් මධ්‍යම ආණ්ඩුවට හම්බ වෙනවා. සාම්ප්‍රදායිකව හම්බ වෙන බලතල. මේ පුතේ සාම්ප්‍රදායිකව ඕනෑම රටක මධ්‍යම ආණ්ඩුවකට හම්බ වෙන බලතල. සංක්‍රමණ පාලනය. දැන් ඔයාලා විදේශ පුවත් බැලුවොත් ඔයාලට හොඳටම පැහැදිලි වෙනවා මේ වෙනකොට ඇමරිකාවේ මධ්‍යම ආණ්ඩුව කටයුතු කරනවා නීති විරෝධී විදියට ඇමරිකාවට ආපු සංක්‍රමණිකයෝ රටින් අයින් කරන්න. පහුගිය අවුරුදු විශේෂයෙන් පහුගිය අවුරුද්දේ විශාල ප්‍රමාණයක් ඉවත් කරා. ඒ වගේම තව ඉවත් කරන්න යාලා බලාපොරොත්තු වෙනවා. මේක පුතේ
ප්‍රධාන වශයෙන්ම මේ සාම්ප්‍රදායිකව මධ්‍යම ආණ්ඩුවකට හම්බෙන බලයක්. සංක්‍රමණ පාලනය කරන්න පුළුවන්. විදේශ කටයුතු. අනිවාර්යෙන්ම රටක විදේශ කටයුතු කරන්නේ මධ්‍යම ආණ්ඩුව. යනවා මධ්‍යම ආණ්ඩුවට විදේශ කටයුතු කිරීමේ බලයක් තියෙනවා. මීට අමතරව මේ අපි කතා කරපු ප්‍රකාශිත බලතල, ව්‍යංග බලතල සහ මධ්‍යම ආණ්ඩුවට අයිති සාම්ප්‍රදායික බලතල වලුත් එහාට ගිහිල්ලා අපිට තව ටිකක් විස්තර කරන්න ඔයාලට වෙලාව තියෙනවා නම් තව විස්තර කරන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා පුතේ. ඒකෙන් පළවෙනි එක තමයි මම මේ බෝඩ් එක දැන් මකන්නම්. පළවෙනි එක තමයි පුතේ මධ්‍යම ආණ්ඩුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර භාවය. අපි කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර භාවය තමයි ප්‍රධාන වශයෙන් ආරක්ෂා කරන්නේ. මොකද මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර භාවය කියලා කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වෙනි වගන්තියෙන් කියනවා පුතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන අරමුණු ආරක්ෂා කරන්න ඕන. ඒක මධ්‍යම ආණ්ඩුණත් ප්‍රාන්ත ආණ්ඩුණත් කරන්න ඕන. දැන් හොඳම උදාහරණය තමයි ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දීලා තියෙන ප්‍රධාන විධිවිධාන ආරක්ෂා කරන්න ඕන හින්දා හැම ප්‍රාන්තයකටම පුතේ අවම වැටුපක් නියම කරලා තියෙනවා. දැන් ලංකාවේ වගේ නෙවෙයි. ඇමරිකාවේ ප්‍රාන්ත 50ක් තියෙනවා. 50න් 50ට කෙනෙක්ට හම්බ වෙන අවම වැටුප වෙනස්. පැයකට හම්බ වෙන අවම වැටුප දක්වලා තියෙනවා. දැන් නිව්යෝක් වල කෙනෙක්ට වඩා අඩු වැටුපක් තමයි ඇලස්කාවේ හම්බෙන්නේ. එහෙම වෙනස් වෙනවා. එහෙම හැම ප්‍රාන්තයෙන් ප්‍රාන්තෙටම හම්බ වෙන අවම වැටුපක් තියෙනවා. මේ අවම වැටුප කිසිම ප්‍රාන්තයකට තව අඩු කරන්න බෑ. ඒ දීලා තියෙන අවම වැටුප වැඩිපුර දුන්නොත් මිසක් අඩු වැටුපක් දෙන්න බෑ. ඊට අමතරව පුතේ අපි කියනවා ප්‍රධාන වශයෙන්ම මධ්‍යම ආණ්ඩුවට හැකියාවක් තියෙනවා ආරක්ෂාව සම්බන්ධයෙන් යුද්ධමය අවස්ථාවකදී ප්‍රාන්තවල ගුවන්පතේ සීමා කරන්න. ඒ වගේම එයාපෝට් ටික වහන්න මධ්‍යම ආණ්ඩුවට හැකියාව තියෙනවා. ඊට අමතරව පුතේ මධ්‍යම ආණ්ඩුවට ප්‍රාන්ත එක්ක වෙළඳාම් කටයුතු කරන්න පුළුවන්. එතනින් එහාට ගිහිල්ලා බදු සම්බන්ධවත් යම් බලතල වලින් බලපෑම් කරනවා වක්‍ර ආකාරයෙන්. මේවා පුතේ අර ප්‍රකාශිතව තියලා තියෙන බලතල වලට අමතරව අපි තවදුරටත් විස්තර කරන බලතල. මම හිතනවා මේවා ටික ඔයාලට වෙලාවක් තිබුණොත් විතරක් ලියන්න. මොකද සමහරලාට ගොඩක් වෙලාවට මේක එන්නේ ලකුණු 10ක ප්‍රශ්නයකට. ඒ හින්දා අර ප්‍රකාශිත ව්‍යංග සහ සාම්ප්‍රදායික බලතල ටික ලියනකොට මේ ටික විස්තර කරන්න වෙලාවක් නැහැ. ඒ හින්දා මේවා ඔයාලට වෙලාවක් තියෙනවා නම් විතරක් ලියන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර භාවය යටතේ ප්‍රාන්තවලට බෑ කිසිම වෙලාවක අර දීලා තියෙන අවම වැටුප වගේ දෙයක් අඩු කරලා දක්වන්නේ. යනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමයි උත්තරීතර. යනවා මධ්‍යම ආණ්ඩුව මේ හරහා ශක්තිමත් වෙනවා. ඊට අමතරව යුද අවස්ථාවකදී ප්‍රාන්තවල ගුවන්පතේ සීමා කරන්න පුළුවන්. ඒ වගේම ගුවන් තොටුපළවල් පවර ගන්න පුළුවන්. ඒ වගේම වෙළඳාම සහ බදු සම්බන්ධයෙන්ොත් විශාල වශයෙන් බලපෑම් කිරීමට හැකියාවක් මධ්‍යම ආණ්ඩුවට තියෙනවා ප්‍රාන්ත වෙනුවෙන්. මෙන්න මේවා වෙලාවක් තියෙනවා නම් විතරයි අපි ලියන්නේ. ඊට පස්සේ අපි ලියනවා පුතේ මේ විදිහට බලතල තිබුණත් අන්තර්ගතයට දැන් අපි ප්‍රකාශිත බලතල කතා කරා, ව්‍යංග බලතල කතා කරා, සාම්ප්‍රදායික බලතල සහ තවත් අතිරේක බලතල කීපයක් කතා කළා. මේ විදිහට දුන්නට පස්සේ බලතල වලට හිතෙනවා ඇත්තටම ඇමරිකාවේ ප්‍රාන්තවලට බලතල නැද්ද? මේ ඔක්කොම තියෙන්නේ මධ්‍යම ආණ්ඩුවටද කියලා. මෙහෙමයි මධ්‍යම ආණ්ඩුවට බලතල දුන්නට පුතේ මේ බලතල සීමා වන අවස්ථා කීපයක් තියෙනවා. බලතල සීමා වන අවස්ථා කීපයක් තියෙනවා. පළවෙනි අවස්ථාව තමයි අපි කියනවා ප්‍රාන්තවල කටයුතු වලට බාධා වෙන ආකාරයට ප්‍රාන්තවල වගකීම ඉෂ්ට කරන ආකාරයට බාධා වෙන ආකාරයට මධ්‍යම ආණ්ඩුවලට කටයුතු කරන්න බෑ. දැන් ප්‍රාන්තවලට පුතේ වගකීමක් තියෙනවා. තමන්ගේ ප්‍රාන්ත ආරක්ෂාව වෙනුවෙන් ප්‍රාන්තය තුළ ආර්ථික කටයුතු සුරක්ෂිත කර ගැනීම මේ වගේ ප්‍රධාන බලතල ප්‍රාන්තවලට තියෙනවා. මේ විදිහට ප්‍රාන්තවලට අනවශ්‍ය බාධා කරන විදිහේ නීති පනවන්න බාධා කරන්න මධ්‍යම ආණ්ඩුවට බෑ. ඒක එක සීමාවක්. අනිත් එක තමයි පුතේ ප්‍රාන්ත වෙළඳාම් වලටත් අනවශ්‍ය විදිහට බාධා කරන්න මධ්‍යම ආණ්ඩුවට බෑ. අනවශ්‍ය විදිහට බාධා කරන්න බෑ. හැබැයි එතනත් අපි අන්තිමට කියනවා ප්‍රාන්තවල කැරලි මොකක් හරි උද්ගත වුණොත් අන්න ඒ වගේ අවස්ථාවල ප්‍රාන්තවල ආරක්ෂාව වෙනුවෙන් මැදිහත් වෙන්න මධ්‍යම ආණ්ඩුවට පුළුවන්. ප්‍රාන්තවල වගකීම් ඉටු කරන්න බාධා කරන්න බෑ. ප්‍රාන්තවල වෙළඳාමට බාධා කරන්න බෑ. හැබැයි කැරලි ඇති වුණොත් ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්න පුළුවන්. අර සීමා දාලා ඒ සීමා තුලිනුත් අන්තිමට කියනවා මේක කැරල්ලක් දක්වා ගියොත් මධ්‍යම ආණ්ඩුවට මැදිහත් වෙන්න පුළුවන් කියලා. ඒ අනුව ඒ හරහත් යම් ප්‍රමාණයකට සීමා දැක්කුවත් යම් ප්‍රමාණයකට අපි කියනවා මේ සරහා යම් ප්‍රමාණයකට ශක්තිමත් වෙලා තියෙනවා කියලා.
ඊට අමතරව පොතේ අපි නිගමනයේදී කතා කරනවා මේ විදිහට මධ්‍යම ආණ්ඩුව ප්‍රායෝගිකව බලවත් වෙන්න හේතු කීපයක් තියෙනවා. දැන් අපි බලතල දැක්වට අමතරව ප්‍රායෝගික තලයේදී බලවත් වෙන්න හේතු කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි ප්‍රාන්ත ගොඩක් වෙලාවට මධ්‍යම ආණ්ඩුව මත යැපෙන්න සිද්ධ වෙලා තියෙනවා. මධ්‍යම ආණ්ඩුවේ ආධාර සහ මධ්‍යම ආණ්ඩුව මත යැපෙන්න සිද්ධ වෙලා තියෙනවා. අනිත් එක තමයි පුතේ මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩුව අතර ගැටුමක් ඇති වුණොත් නෛතික කටයුත්තක් ගැන ගොඩක් වෙලාවට අධිකරණය මධ්‍යම ආණ්ඩුවට පක්ෂව තමයි තීන්දුව දෙන්නේ. මධ්‍යම ආණ්ඩුව ආරක්ෂා කිරීම සඳහා තීන්දුව ලබා දෙනවා. මොකද මධ්‍යම ආණ්ඩුව ආරක්ෂා වෙනවා නම් තමයි පුතේ රටේ ආරක්ෂාව තහවුරු වෙන්නේ. ඒක ප්‍රායෝගික තලයේ තුල ක්‍රියාත්මක වෙන දෙයක් ඇමරිකාවේ. අනිත් වැදගත්ම දේ තමයි මිනිස්සුන්ට ජාතිකත්ව හැඟීම් තමයි දැන් ඇති වෙලා තියෙන්නේ. දැන් ඇමරිකාවේ මිනිස්සුන්ට මං කැලිෆෝනියා මිනිස්සෙක් මං නිව්යෝක් වල. ඒ හැඟීමට වඩා අපි ඇමරිකන්ස්ලා කියන හැඟීම මේ මිනිස්සුන්ගේ හදවත තුල තියෙනවා. මෙන්න මේ හේතුවත් ඇමරිකාවේ ආණ්ඩුව ප්‍රායෝගික තලයේදී ශක්තිමත් වෙන්න බලපාලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි මේ ප්‍රශ්නෙට උත්තර ලියන්නේ. අපි නැවත මතක් කරගමු. මුලින්ම අපි කතා කළා හැඳින්වීමේදී ඇමරිකාවේ ආණ්ඩු ක්‍රමය හදන්නේ 1789 දී. තමයි ක්‍රියාත්මක වෙන්නේ ප්‍රායෝගිකව. ඒ අනුව ඇමරිකාව තුළ තියෙන සංධි ආණ්ඩු ක්‍රමයක්, ලිඛිත ආණ්ඩු ක්‍රමයක්, අනම්‍ය ආණ්ඩු ක්‍රමයක් සහ මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩු 50ක් තියෙනවා. අපි අන්තර්ගතයට ඇවිල්ලා කිව්වා ප්‍රකාශිතව බලතල දීලා තියෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පළවෙනි වගන්තිය 8 වෙනි කොටසේ මොනවද බදු සම්බන්ධ බලතල තියෙනවා, නවනි පැවුම් සම්බන්ධ බලතල, තැපැල් කටයුතු සම්බන්ධ බලතල, ඊට පස්සේ වෙළඳාම සම්බන්ධව බලතල, මුහුදේදී කරපු වැරදි අර්ථකථනය, යුද හමුදාවක්, නාවික හමුදාවක්, යුද ප්‍රකාශ කිරීම, මේ වගේ විශාල බලතල ප්‍රමාණයක්. ඒ කියන්නේ කොටින්ම කියනවා නම් ආරක්ෂාව, වෙළඳාම, මූල්‍ය වගේ ප්‍රධානම බලතල මධ්‍යම ආණ්ඩුවට දීලා තියෙනවා. ඊට අමතරව අපි කව ව්‍යංගම බලතල ප්‍රමාණයක් මධ්‍යම ආණ්ඩුවට හම්බ වෙනවා අර බලතල ක්‍රියාත්මක කරන්න අවශ්‍ය බලතල. උදාහරණ විදිහට අපි කිව්වා ප්‍රාන්ත මිලදී ගැනීම කරන්න පුළුවන්, ආගමන පාලනය කරන්න පුළුවන්, මහා මාර්ග, බැංකු කටයුතු මේ වගේ බලතල හම්බ වෙනවා. ඊට පස්සේ අපි කව සාම්ප්‍රදායිකව සාමාන්‍යයෙන් රටක මධ්‍යම ආණ්ඩුවට තියෙන සංක්‍රමණ පාලනය, ඊට අමතරව විදේශ කටයුතු වගේ බලතල ඒවත් ඇමරිකාවේ මධ්‍යම ආණ්ඩුවට හම්බ වෙනවා. ඊට පස්සේ අපි කිව්වා ඇමරිකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තමයි උත්තරීතර. ඉතින් ප්‍රාන්තවලට මේක අභිබවා යන්න බෑ. ඒ අනුව අපි කිව්වා ඇමරිකාවේ මධ්‍යම ආණ්ඩුවට විශාල බලතල ප්‍රමාණයක් තියෙනවා. හැබැයි අපි කිව්වා මේ බලතල දුන්නට ඒක සීමිත අවස්ථා කිහිපයකදී, විශාල අවස්ථා නෙවෙයි සීමිත අවස්ථා කිහිපයකදී සීමා වෙනවා. ඒ තමයි ප්‍රාන්තවලට යාළගේ වගකීම කරගෙන යනකොට මධ්‍යම ආණ්ඩුවට බෑ බාධා කරන්න, මැදිහත් වෙන්න, ඒවා විනාශ කරන්න බෑ. වෙළඳාම් කටයුතු කරගෙන යනකොටත් අනවශ්‍ය විදිහට බාධා කරන්න, ඒ කටයුතුට මැදිහත් වෙන්න, ගොඩක් ඒ වගේ බාධා කිරීම කරන්න හැකියාවක් නැහැ. හැබැයි ඕවා ඉතින් කැරලි දක්වා වර්ධනය වුණොත් ඉතින් මධ්‍යම ආණ්ඩුවට පුළුවන් ප්‍රාන්තවල ආරක්ෂාව වෙනුවෙන් මැදිහත් වෙලා කටයුතු කරන්න. ඒ අනුව විශාල බලතල ප්‍රමාණයක් දුන්නා. ඒව ප්‍රායෝගිකව මෙන්න මේ අවස්ථාවලදී සීමා වෙනවා කියලා කිව්වට ඇත්තටම ඉතින් ලොකුවට සීමා වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි නිගමනයේදී සාකච්ඡා කළා ඇමරිකාවේ මේ බලතල දීලා තිබුණාට පුතේ ප්‍රායෝගිකව මෙහෙම බලවත් වෙන දැන් පොතක ලියලා මේ බලතල තියනවා කිව්වට ඇත්තටම ප්‍රායෝගික තලයේදී ඒක බලවත් වෙන්න හේතු තියෙන්න ඕනනේ. ඒකට හේතු කීපයක් කතා කළා අපි. පළවෙනි එක තමයි අපි කිව්වා ප්‍රාන්ත ආණ්ඩු 50ක් තියෙනවා. ඉතින් ප්‍රාන්ත ආණ්ඩු ගොඩක් දේවල් සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුව මත යැපෙනවා. මධ්‍යම ආණ්ඩුව මත තමයි තීරණ ගන්නෙ. ඒක එක හේතුවක්. අනිත් දේ තමයි මධ්‍යම ආණ්ඩුව ආරක්ෂා වෙන විදිහට තමයි අධිකරණයෙන් තීන්දුව නිකුත් කරන්නේ. විශේෂයෙන්ම මොකක් හරි නෛතික ගැටලුවක් ප්‍රාන්ත සහ මධ්‍යම ආණ්ඩුව අතර ඇති වුණොත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අත්නිරූපණය කරමින් අධිකරණය කියනවා මේ බලය තියෙන මධ්‍යම ආණ්ඩුවට, ප්‍රාන්තවලට නෙමෙයි. ඒකට හේතුව පුතේ රට ආරක්ෂා කරගන්න ඕනේ. මොකද මධ්‍යම ආණ්ඩුව ආරක්ෂා වුණොත් තමයි මේ දේ වෙන්නේ. අනිත් දේ තමයි මිනිස්සුන්ගේ පුතේ ජාතිකත්ව හැඟීම්. අපි ඇමරිකානෝ කියන හැඟීම තමයි යාළට තියෙන්නේ. නැත්තම් යා ඇලස්කාවේ කෙනෙක්ද, නැත්තම් කැලිෆෝනියා කෙනෙක්ද, නිව්යෝක් කෙනෙක්ද, ඒ හැඟීම නෙමෙයි යාළට තියෙන්නේ. යාළා ඇමරිකානෝ කියන හැඟීම. ඒ නිසාත් අපි කියන ප්‍රායෝගික තලය තුළ ඇමරිකාවේ මධ්‍යම ආණ්ඩුව ශක්තිමත් වෙලා තියෙනවා කියලා. ඒ අනුව මම හිතනවා ඔයාලට මේ කරුණු ටික විභාගෙදී ප්‍රයෝජනවත් වෙයි කියලා.